ආයිබෝවන්. අද මම කතා කරන්නේ පිරිමි අය කියනව නේද ගැහැණු අය කියවන්න අමාරුයි කියලා. පිරිමි චරිත ඕනතරම් කියවන්න පුළුවන්. හැබැයි ගැහැණු චරිතයක් පොත් 100ක් කියවුවත් ගැහැණු චරිතයක් කියවන්න බෑ කියනව නේද? හැබැයි එකම එක පිරිමියෙක් ඇති ගැහැණු චරිත කියවන්න පුළුවන්. ඒ තමයි ඔයා ඇත්තටම ආදරය කරන ඔයාට ඇත්තටම ආදරය කරන කෙනා. එයාට පුළුවන් ඔයාව කියවන්න. ඉතින් සමහර සම්බන්ධතා තියෙනවා නිහඬව ඇවිල්ලා හදවතේ කොටසක් අරගෙන යන. මෙහෙම අහලා තිනේ කතා. ඉතින් මෙන්න මේ වගේ කැමති නේද කාන්තාවක් විදිහට, ගැහණියක් විදිහට තමන් ගොඩක්ම ආදරය කරන පිරිමියට එයාගේ ජීවිතේ එයාට ඔයාව අමතක කරන්න බැරි කෙනෙක් බවට පත් වෙනවට. ඉතින් එහෙමනම් අන්න ඒ වගේ කෙනෙක් වෙන්න මොන වගේ ගතිගුණද මොන වගේ දේවල්ද ඔයාගේ ජීවිතේ තියෙන්න ඕනේ කියන එක ගැන තමයි අද කතා කරන්නේ. මේක සමහර වෙලාවට ඔයා එහෙම කාන්තාවක් නම් ඔයාට හරිම සතුටක් දැනේ. ඒ වගේම ඔයා එහෙම කෙනෙක් වෙන්න උත්සාහ ගන්නවා නම් එහෙම කෙනාට මේ කතාව තුළින් දෙයක් ඔයාගේ ජීවිතේට ඇතුළත් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයාගේ අඩුපාඩු තියෙනවා නම් ඔයාට මේ තුළින් ඔයාගේ ආදර කතාව ලස්සන කරගන්න මේ කියන දේවල් ඇතුළත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ ගැන හිතලා මනෝවිද්‍යාත්මකවත් ප්‍රායෝගිකවත් කොහොමද ජීවිතේ ආදරණීය ගැහණියක් වෙන්නේ, පිරිමි කෙනෙක්ගේ හිතේ හැමදාම රැඳිලා ඉන්න ආදරණීය චරිතයක් වෙන්නේ කොහොමද කියලා කතා කරන්නයි යන්නේ. ගොඩක් අය කියනවනේ ලස්සන ගැහණු ගාව පිරිමි නතර වෙනවා කියලා. නැහැ. ලස්සන ගැහණු ඕනතරම් සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි ඒ ලස්සන කියන එක පිරිමියගේ හිතේ මතකයේ තියෙන්නේ කෙටි වෙලාවයි. ලස්සන කෙනෙක්ගේ ඒ රූපය මතක තියෙන්නේ පුංචි වෙලාවක් වුණාට හදවතට දැනුණ ගැහණියක් එයාගේ හිතේ හැම මොහොතකම රැඳිලා ඉන්නවා. ඔයා කියන දේවල්, ඔයා කරන දේවල්, ඔයාගේ ආදරය එයාගේ මතකයේ හැම මොහොතකම රැඳිලා තියෙනවා. හැබැයි ලස්සන කියන එක එයාගේ හිතේ රැඳිලා තියෙන්නේ පුංචි වෙලාවක් විතර. ඔයා ලස්සන වෙන්න ඕනේ නැහැ. එයාගේ ආදරය ලබන්න, එයාගේ හදවතේ රැඳෙන ලෝකේ ඉන්න ලස්සනම ගැහණියට ආදරය කරන පිරිමියත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හදවතට දැනෙච්ච ආදරයක් ඔයා ඇත්තටම අවංකවම ආදරය කරනවා නම් ඒ ආදරය හරිම කාරුණික නම් අනිත් පිරිමි කෙනා හැම මොහොතකම කැමති. එයාගේ හිත නිවන කෙනෙක් වෙනවට, එයාගේ හිත සනසන කෙනෙක් වෙනවට, ඔයාගේ වචන, ඔයා කතා කරන විදිය, ඔයා හැසිරෙන විදිය, එයා ඉස්සරහා ඔයා කොයි වගේ රියැක්ෂන්ද දාන්නේ කියන එක මත එයාගේ හදවතේ ඔයා ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඉතින් හිතන්න බලන්න ගොඩක් දරදඬු ගැහණියකට පිරිමියෙක් කැමති වෙනවද? මොකද පිරිමිය උපතින්ම දරදඬුයි. එයා රල්ලුයි. හැබැයි ගැහණියගෙන් බලාපොරොත්තු වෙන්නේ බොහොම නිවුණු කෙනෙක්. ගැහණ චරිතයක් කියන්නේ හරි මුදුමලොක් හරිම නිවුණු කෙනෙක් විදිහටයි සමාජයේ ගොඩක් දෙනෙක් දකින්න කැමති වෙන්නේ. ඉතින් එහෙම ගැහණියකට තමයි පෞල් ජීවිතයක සම්බන්ධතාවයක මේ හැම තැනම ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව හැම මොහොතකම හිත අවුලවන කෙනෙකුට කෙනෙක්ගේ හිතේ රැඳිලා ඉන්න අමාරුයි. ඔයා කතා කරන විදිය, ඔයා එයාට පරිස්සමින් ගිහින් එන්න කියන විදිය, මොනවා නැතත් මම ඔයත් එක්ක ඉන්නවා කියන විදිය, ඒ වගේම එයාගේ දුර්වලතෙන් ඔයා ප්‍රයෝජනයට අරගෙන ඒ දේවල් වලදී එයාව හිත රිද්දන විදිහට කතා කියනවා නම්, එහෙම නැත්නම් එයාගේ පර්සනැලිටි එක අඩු වෙන විදිහට ඔයා කතා කරනවා නම්, එයාව විවේචනය කරනවා නම්, යාළුවෝ ඉස්සරහා එයාව සමච්චයට ලක් කරනවා නම්, එහෙම කෙනෙකුට කවදාවත් ආදරණීය සම්බන්ධතාවයක් තියාගන්න බෑ. ඒ ආදරය කියන එක ඔයා එයාගේ හිතේ ඉන්නවා කියන එක අන්න එතනදී ඩැමේජ් වෙනවා. මොකද ඒ වගේ කෙනෙකුට
පිරිමියගේ හිතේ හැමදාමත් රැඳිලා ඉන්න බැරි වෙනවා. ඉතින් එහෙනම් එහෙම රැඳිලා ඉන්න පුළුවන් චරිතයක් වෙන්න නම් ඔයා හැම මොහොතකම එයාට ගෞරව කරන්න ඕනි. ඒ වගේම එයාගේ දුර්වල තැන් දැක්කහම එයාට කරගන්න බැරි වෙන තැන් දැක්කහම ඔයා එයාට ශක්තියක් වෙන්න ඕනි. ඔයා එයාට ශක්තියක් වෙලා එයා වැටෙන තැනදී එයාවත් අල්ලගෙන නැගිටලා යන්න හදනවා නම් ඒ යන්නේ ආදරණීය විදිහට නම් එයාට බලපෑම් කළා පීඩණයටපත් කළා එයාව ප්‍රෙෂර් කළා ඔයා එයාගේ හිත රිද්දලා යන ගමනේදී වැඩක් වෙන්නේ නැහැ. එයාත් එක්ක යන්න ඕනේ ආදරණීය කෙනෙක් විදිහට. මොකද පිරිමි කැමති අර පුංචි කාලේ පිරිමි අය කැමති අර කාර් ඒ වගේ දේවල් රළු දේවල් වලටනේ. හැබැයි වැඩිහිටි විදියට එනකොට එයාලා හරි කැමති සියුමැලි දේවල් වලට. ඉතින් ඒක නිසා ඔයා ළඟ තියෙන ආදරණීය බව රඳව ගන්න. ඒ වගේම සංවේදී කෙනෙක් වෙන්න. ආදරයේ ඉදිරියේ අවංක වෙන්න. ඒ අවංකකමත් සංවේදීකමත් ආදරණීය බවත් ඔයාට ආභරණයක් වේ. කොයිතරම් ගැහණියක් ආභරණ පැලැන්දුවත් කොයිතරම් ලස්සනට ඉන්න උත්සාහ ගත්තත් එයාගේ ලස්සන පේන්නේ හදවතේ තියෙන ලස්සනයි මුහුණෙන් පේන්නේ. අපි කොච්චර ආටිෆිෂල් විදිහට මේකප් දාලා කොයිතරම් පුයර බබ්බු වගේ ඉන්න හැදුවත් කට ඇරියහම ඒ සියල්ල විනාශ වෙලා යනවනම් එතන ආදරණීය ගැහණියක් ඉන්නේ නැහැ. ලෝකයක් නලවන්න පුළුවන්, ලෝකයක් සනසන්න පුළුවන්, ලෝකයක් පාලනය කරන්න පුළුවන් ආදරණීය ගැහණියකට ඕනම දරුණු පුච්චලේ නිවුණු පුච්චලේ බවට පත් කරන්න දරුණු වෙච්ච දැවෙන තැන්දී ඒ දැවෙන ගින්න නිවා දාන්න සුන්දර අහිංසක සියුමැලි කාන්තාවකට පුළුවන් එයාගේ සියුමැලි වචන පාවිච්චි කරලා. ඉතින් ඔයත් උත්සාහ ගන්න. අර හැම මොහොතකම සමතැන ඉල්ලලා කෑ ගහන වෙලාවේ හැම මොහොතකම නිසි තැන බලාපොරොත්තු වෙන්නේ. නිසි තැන ලැබෙන්නේ අපේ ක්‍රියාකලාපය අනුව. අපි කොයිතරම් සමාජයක් ඉදිරියේ අපේ ගෞරවය ආරක්ෂා කරගන්නවද කියන එක මත තමයි අපිට නිසි තැන ලැබෙනවද, සමතැන ලැබෙනවද, නැත්නම් කිසිම තැනක් ලැබෙන්නේ නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් හැමදාම පිරිමියෙක්ගේ හිතේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එයාට දැනුණු කෙනෙකුටම විතරයි. ඒ දැනෙන කෙනා බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ එයාගේ හිත නිවන කෙනාටම විතරයි. ඉතින් මෙන්න මේ කතාව මම අද ඔයාට ගෙනාවේ. ඔයත් මෙහෙම හිතක් නිවන කෙනෙක් වෙන්න කැමති නම් ඔයා හැමදාමත් ඔයා ගොඩක් ආදරය කරන කෙනාගේ හිත ඇතුලේ රැජිනක් වෙන්න කැමති නම් අන්න එහෙම අයටත් එහෙම වෙන්න උත්සාහ ගන්න අයටත් තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් හදාගෙන සතුටින් ජීවත් වෙන්න උත්සාහ ගන්න අයට. ඉතින් කාන්තාවක් විදිහට හරිම කැමතියි ඔයා අනික් කෙනාගේ තමන් ආදරය කරන කෙනාගේ හදවතේ රැජින වෙන්න නේද? ඉතින් අනිවාර්යෙන් ඒක එහෙම තමයි. එහෙමනම් ඒ රැජින වෙන්න ඔයාගේ ක්‍රියාකලාපයම තමයි වැදගත් වෙන්නේ. ආදරය කියන්නේ ආත්මාර්ථකාමී හැඟීමක් නෙමෙයි. ආදරය තුළ පරාර්ථකාමී තිබ්බහම අනික් කෙනා ගැන අපි ගෞරවයෙන් හිතුවම එයාගේ සතුට ගැන හිතනවා නම් අන්න එතනදි තමයි අවංක ආදරය කියන එක රැඳිලා තියෙන්නේ. ඉතින් අද සමාජයේ ගොඩක් මානසික ගැටලු වලට හේතුවක් වෙලා තියෙනවා මේ සම්බන්ධතා කැඩී බිඳී යාම සහ විවාහ ජීවිතවලදී ඒ පවුලේ සතුට නැතිවීම. ඉතින් මේ දේවල් මේ පුංචි පුංචි උපක්‍රම යොදාගෙන අවංකකම අවංක ආදරය කියන එක උපයෝගී කරගෙන ඔයා කාරුණික අනික් කෙනාගේ හදවත සනහන කෙනෙක් බවට පත් වුණත් ඔයාට අනිවාර්යෙන් ලස්සන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. හැමදාමත් ඔයාගේ ආදරය තුළ එයාගේ හිත තුළ ඔයාට රැජිනක් වෙන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.